everyone, කොහොමද ඔයාලට? ඉතින් අදත් අලුත් vlog එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ආවා. අද ටිකක් විශේෂ දවසක්. අද අපේ යුනිවර්සිටි එකේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලගේ කල්චර් ෆෙස්ටිවල් එක. මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ එක තියෙන තැනට. මම මේ දැන් ඉන්නේ එන්ට්‍රන්ස් එක ගාව. මෙතන ස්ටේජ් එක තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ ඔයාලා දැක්කා සයින් වෝල් එක තියෙනවා. ඊට අමතරව එක එක රටවල් නියෝජනය කරන ස්ටෝල්ස් මේකේ දැක ගන්න පුළුවන් ඔයාලට. තාම මේක පටන්ගෙන නැති නිසා මම ගියා මගේ යාළුවෝ ටික හම්බෙන්න. ඔෆිෂියලි මේක පටන් ගන්න 11:00ට 11:00 ඉඳන් 1:00 වෙනකන් තමයි තියෙන්නේ. මම ටිකක් වේලාසන ආවා. මොකද මගේ යාළුවෝ ටික හම්බ වෙන්න තියෙන දවස තමයි අද. ඉතින් මම මේ දැන් යන්නේ මගේ තව යාළුවෙක් හම්බ වෙන්න. මේ ඉන්නේ අමල් මගේ තව යාළුවෙක්. මෙයාගේ කන්ට්‍රි එකෙන් මෙයා විතරයි ඉන්නේ. මේ තියෙන එයාගේ ස්ටෝල් එක. එයාගේ ස්ටෝල් එක තමයි මේකේ තිබ්බ ලස්සනම ස්ටෝල් එක. මේ ඔයාලට පේන්නේ. ඔයාලා බලනවා ඇති ලංකාවේ ස්ටෝල් එක කොහෙද කියලා. මේ පාර ලංකාවේ ස්ටෝල් එකක් නැහැ. ගිය පාර නම් මම එකක් කරා. මේ තියෙන ගිය පාර එකේ ෆොටෝස්. ගිය පාර මම දුන්නේ තේ සහ බිස්කට්. මොකද මම විතරයි හිටියේ ඒක නිසා. තාම පටන් ගෙනත් නැති නිසා මම තව ටිකක් ඇවිදලා බැලුවා. මේ තියෙන්නේ රෂියා ස්ටෝල් එක. මෙයාලට ස්ටෝල්ස් දෙකක් තිබුණා මට මතක විදිහට. දෙකක් තියෙනවා මේ ඔයාලට පේන්නේ. ඊට පස්සේ මං ආවා මගේ තායිලන්ඩ් යාළුවෝ ටික හම්බ වෙන්න. මේ තියෙන්නේ තායිලන්ඩ් ස්ටෝල් එක. මෙයාලගෙත් කෑම වර්ග ගොඩක් තිබුණා. මේ තියෙන්නේ යාළුවගේ විශේෂ කෑමක්. මේකේ නම මට කිව්වා. ඇත්තටම මට නම මතක නැහැ. තාම කට්ටිය ස්ටෝල්ස් ලෑස්ති කරනවා. ඒක නිසා අපිට තාම මොනවත් කන්න බෑ. තාම පටන් අරන් නැහනේ. අනිත් දේ තමයි මේ ස්ටෝල්ස් වල තියෙන කෑම හැම දෙයක්ම ෆ්‍රී. අපි ගෙවලා නෙමෙයි කන්න ඕන. පටන් ගත්තාම අපිට ස්ටෝල්ස් වලට ගිහින් කන්න පුළුවන්. මේ තියෙන්නේ බ්‍රසීල් ස්ටෝල් එක. මේකෙත් ගොඩක් ස්වීට්ස් වර්ග තමයි තිබුණේ. ඔයාලට පේනවා ඇති ඉව හරි ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. මෙයාලා ගොඩක් මහන්සි වෙලා ගොඩක් ලස්සනට රසට හදලා තිබුණා. මම ඔයාලට කලින් කිව්වා වගේ තාම පටන් අරන් නැහැ. ඒ වුණාට මේකේ ඉන්නේ අපේ යාළුවෙක්. ඒක නිසා අපිට කලින් රස බලන්න chance එකක් ඔන්න හම්බ වුණා. මේක ස්වීට් වර්ගයක්. හරිම රසයි මේක. මේ තියෙන්නේ ජර්මන් ස්ටෝල් එක. මේකත් ලස්සන ස්ටෝල් එකක්. මේකේ ගොඩාක්ම තිබුණේ රස කැවිලි වර්ග. මේකේ ගොඩාක් රස කැවිලි જાති මම try කරා. මාරම රසයි. මේ ඔයාලට පේන්නේ යාලා ලෑස්ති කරනවා තාම. කට්ටිය ඉතින් ඉක්මනට ලෑස්ති කරනවා. මොකද පටන් ගන්න වෙලාව කිට්ටු නිසා. ඔෆිෂියලි දැන් තමා පටන් ගත්තේ. දැන් ඉතින් අපිට තියෙන ස්ටෝල්ස් වලට ගිහිල්ලා කන්න තමයි. ඒක නම් ටිකක් අමාරුයි. මොකද ටික වෙලාවක් යනකොට චයිනීස් අය ගොඩාක් පිරෙනවා මෙතන. එතකොට අපිට කන්න ටිකක් අමාරුයි. මොකද චයිනීස් අය ගොඩක් ඉන්න නිසා. මේ තියෙන්නේ මගේ රූම්මේට්ගේ ස්ටෝල් එක රුවන්ඩා වල. එයාලගේ ස්ටෝල් එකෙත් කෑම වර්ග ගොඩක් තිබුණා. මේ තියෙන්නේ ස්ටෝල් එක. මේ තියෙන්නේ ස්පේන් ස්ටෝල් එක. මේ දෙන්න මම try කරන්න ඒගොල්ලන්ගේ කෑම වර්ගයක්. ඒකේ නමත් මට හරියට මතක නැහැ. ඒ කෑම එකත් හරි රහයි. මේකේ තිබ්බ ගොඩක් කෑම වර්ග හරිම රසයි. මම පළවෙනි වතාවට try කරපු කෑම වර්ග තමයි ගොඩක්ම තිබුණේ. එතකොට මේ දැන් try කරන්නේ තායිලන්ඩ් ඩිෂ් එකක්. මම අර ඔයාලට කලින් පෙන්නපු කෑම જાතිය තමයි මේ try කරන්නේ. ඒකත් හරිම රසයි. මම ඒකත් පළවෙනි වතාවට තමයි try කරේ. ඊගාවට මේ තියෙන්නේ අපේ අමල්ගේ ස්ටෝල් එක. ඒකෙත් කෑම වර්ග ගොඩක් තිබුණා. මම ඔයාලට කලින් ස්ටෝල් එක පෙන්නුවා. ඒකෙන් මම ඉස්සෙල්ලම try කරේ මෙන්න මේක. මේක නිකන් උළුදු වඩේ එකක් වගේ. ඒ වුණාට එහෙම එකක් නෙමෙයි වෙනස්. ඒකේ ටේස්ට් එක වෙනස්. ඊට පස්සේ තව ස්පැගටි එකක් තිබුණා. ඒකත් හරිම රසයි. තව එක කෑම වර්ග ගොඩාක් මේකේ තිබුණා. එයා මේ ලිස්ට් ඩවුන් කරගෙන ඉන්ග්‍රීඩියන්ට්ස් හැමදේම ලස්සනට පිළිවෙලට හදාගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් ඊට පස්සේ මම ආවේ සියරා ලියෝන් ස්ටෝල් එකට. මේ ඉන්නේ ඒකේ හිටපු අය.
මේකෙත් රසම රස ඩිෂ් කීපයක්ම තිබුණා. ඒකෙන් මං රයිස් එකක් try කරා. යාළගේ ෆ්‍රයිඩ් රයිස් එකක් එක චිකන් එකක් තිබුණා. ඒක මාරම රසයි චිකන් එක. මේ තියෙන චයිනා ස්ටෝල් එක. චයිනා ස්ටෝල්ස් දෙකක් තිබුණා මේකේ. මෙතන කේක් තමයි මේගොල්ලෝ හදන්නේ. මේකත් හරිම රසයි. අපි මේවත් කීපයක්ම කෑවා, එකක් නෙමෙයි. අපිට කැමති තරමක් කන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට කලින් කිව්වා වගේ පේනව නේද දැන් කොච්චර පිරිසක් ඉන්නවද කියලා. දැන් ගොඩාක් ඉන්නවා. යන්නත් අමාරු තරමට ගොඩාක් ඉන්නවා. කොහොම හරි අපි අස්සින් ගිහිල්ලා ඔය දැන් එන්නේ හංගේරි ස්ටෝල් එකට. මේකේ කෑමත් රසයි. අපි මේකේ කෑමත් try කරා. එන්ට්‍රන්ස් එකේදීම අපිට ස්ටෑම්ප් කාඩ් එකක් හම්බ වෙනවා. ඒකෙන් අපිට පුළුවන් අපි යන ස්ටෝල් වල කන්ට්‍රි එකේ නම ගහපු ස්ටෑම්ප් එකක් ගන්න. මේ ෆෙස්ටිවල් එකේ කෑම විතරක් නෙමෙයි පර්ෆෝමන්සසුත් තියෙනවා. ඒ ඔයාලා කලින් දැක්කේ මගේ යාළුවගේ පර්ෆෝමන්ස් එක. ඒ වගේ විවිධ රටවල් වලින් පර්ෆෝමන්සස් තිබුණා. දැන් ඔයාලට ඒ වගේ පර්ෆෝමන්සස් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ යුනිවර්සිටි කල්චර් ෆෙස්ටිවල් එක තිබුණේ. මම හිතනවා ඔයාලට මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා. ඉතින් තවත් අලුත් ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.